පුංචි දරුවන්ගේ ඉඳන්ම වැඩිමහල්ලා දක්වාම තියෙනවා මේ නිකන් ඇවිදිනකොට එකපාරට දනිස්සෙන් ටට් 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 ගාලා සද්ද ඇහෙනවා. එතකොට මේ උරහිස පැත්තෙන් එහෙම ඇහෙනවා. අත් වලින් එහෙම ඇහෙනවා. ටික් ගාලා පයින්නා වගේ සද්ද ඇහෙනවා. ඉතින් මේක ඇත්තටම හරි බය හිතෙනවා. මේකත් වාත රෝගයක්. අනිවාර්යෙන් වාත රෝගයක්. මේ වාත රෝගයේ මුල අවබාහක කියන රෝගය මේක උරහිසේ තමයි ඇති වෙන්නේ. ෆ්‍රෝසන් සෝල්ඩර් කියන එක. මේක උරහිසේ මේ බෙල්ලේ ඉඳන්ම අත දිගටම ඇඟිලි තල දක්වා තදබල වේදනාව. මේකේ වේදනාව විතරක් නෙවෙයි අර ඔබ කිව්වා වගේ ශබ්දයක් ඇහෙනවා. ඒතර නමණ්ඩ දිගාරින්ට රෝගීන්ට අමාරුයි. මෙතන ප්‍රධානම හේතුව තමයි මේ ශරීරයේ තියෙන වාපිත් සෙම් කොටස් හැම එකක්ම ශරීරයේ තැන් තැන් වලට එකතු වෙලා තියෙන්නේ. සෙමත් ඒ විදිහම තමයි. සෙම වලින් ආමාශය යම් කොටසක් සිද්ධ කරනවා වගේම සෙම වලින් හන්දිවල යම් කිසි කොටසක් සිද්ධ කරනවා. සංදිවල ලිහිසි බව සංදිවන මෘදුභාවය ඇති කරන්නේ සෙම වලින්. තදබල ලෙස සෙම වියලීම මෙම අස්තිවල තියෙන මෘදුභාවය නැතු කරන්න හේතු වෙනවා. එතකොට මේ අස්ති කෙලවර තියෙන මෘදු අස්ති එහෙම නැත්නම් කාටිලේජ් තදබල ලෙස වියලීම මෙම ශබ්දයේ ඇතිවීමට හේතු වෙනවා. ශබ්දේ විතරක් නෙමෙයි දැන් කාන්තාවන් කියනවා උරහිසේ වේදනාව ඇති වුණාම අවබාහක රෝගය ඇති වුණාම අත උස්සන්න බෑ කොණ්ඩේ පීරන්නවත්. පිටපැත්ත කහ ගන්නවත් අත උස්සන්න බෑ. ඒ තරමටම මේක වේලෙනවා. වේරෙලා ඇවිල්ලා මේ ස්ථානයේ කෘෂ වෙන්න පටන් ගන්නවා. ඒ තරමටම සෙම වේරෙනවා. ඒතකොට මේක වාත රෝගයක් තමයි. නමුත් මේකෙදී කප සහිත වාත රෝගය. මේකට කියනවා අපි වාසෙම් කෝපය කියලා. අන්න එතනදී අපි වාසෙම් කෝපයට ප්‍රතිකාර කරොත් මේ වගේ වේදනාවල්, ශබ්ද ඇතිවීම, දමන්න දිගාරින්න බැරිවීම සුවපත් කරන්න පුළුවන්.